ඔන්න ඉතින් හුඟ දවසකට පස්සේ මම ආවා ඔයාලව බලලා යන්න. ඉතින් මේ සතියේ මට ඔයාලට ඉක්මනට වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. ඉතින් ඒකට හේතු විදිහට බබාලගේ ඉස්කෝලේ පටන් ගත්තා. ඒ වගේම ඔන්න මම ඔයාලට හැම වීඩියෝ එකකින්ම කිව්වනේ අපේ හස්බන්ඩ් ගමේ ගියාමයි ආවේ නැහැ කියලා, එන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් එයා අපිව සර්ප්‍රයිස් කරගෙන ගෙදර ආවා. ඉතින් හොඳම සර්ප්‍රයිස් එක ඉතින් එයා අපිව සර්ප්‍රයිස් කරන්න කියලා අන්තිමේට එයාම තමයි යාළුවනේ සර්ප්‍රයිස් උනේ. දැන් මම ඔයාලට කියන්නම් එයා අපිව සර්ප්‍රයිස් කරන්න ගිහින් එයාව කොහොමද සර්ප්‍රයිස් උනේ කියලා. එයා ආවේ කවද්ද 4 වෙනිදා. 4 වෙනිදා තමයි එයා ආවේ. ඉතින් 4 වෙනිදා කියන්නේ 3 වෙනිදා රෑ තමයි එයා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගෙදර එනකොට පාන්දර කියන්නේ 4 වෙනිදා උනේ මෙන්න මේකයි. දැන් කවද්ද අපිට 5 ඉස්කෝලේ පටන් ගන්නවනේ. ඉතින් මං හිතුවා අපේ අම්මා ළඟට අපි ටික දවසකින් ගියේ නෑ. මොකද අම්මා ගිහින් බලලා අනිත් පැත්තට අපි ආවා. ඉතින් අම්මට ඕනකම තිබ්බා අර කුඩින් තියන් එළියට ගිහින් ටැප් එකකින් අත සෝද ගන්න. ඉතින් මේ අපේ අම්මට ඕන කරා අපිව එක දවසක් රෑ තියාගන්න. ගිහිල්ලා පැය දෙකක් ඉඳලා නෙන්නේ. ඒක නිසා මං හිතුවා ඉස්කෝලේ පටන් ගන්න කලින් අපි අම්මා ළඟට ගිහින් එක දවසක් රෑ ඉන්න ඕනි කියලා හිතලා. ඉතින් හස්බන්ඩ් නෑනේ. ඉතින් හිතේ දුකින්නේ හිටියේ. අපි 3 වෙනිදා හවස 4ට විතර මම බබාලා දෙන්නත් එක්ක බයික් එකේ ගියා අක්කලක් ගෙදර. එදා රෑ ඉඳලා 4 වෙනිදා උදේ ඉඳලා දවල් වෙලා වගේ අපි ගෙදර එන්නම් කියලා හිතන් ගියා. ඉතින් ගිහිල්ලා අපි ඔක්කොම කරලා කාලා බීලා නිදාගත්තා. ඔන්න පාන්දරම එදා රෑත් මං අපේ හස්බන්ඩ් බැනලා මැසේජ් කරලත් එක්ක නිදාගත්තේ එන්නේ නෑනේ කියලා. පාන්දර අපේ අක්කට කෝල් එකක් ඇවිල්ලා අක්කා පාන්දර 5 වගේ මං හිතන්නේ අක්කා නැගිටලා උයනවා. කෝල් එකක් ආවා. ඊට පස්සේ අපේ ලොකු බබාට දුන්න අක්කා කතා කරන්න. එයා කතා කරේ නෑනේ. ඊට පස්සේ ඉතින් මට දුන්නා. මට දීලා කතා කරලා බලනකොට අපේ හස්බන්ඩ් දන්නේ නැති නම්බරයක්. ඊට පස්සේ මේ එයා ගෙදර ඇවිල්ලා. ගෙදර එනකොට පාන්දර 3යිලු. 3යි නැත්නම් 4. ඉතින් එතනින් එයා අපිව සර්ප්‍රයිස් කරන්න කියලා හිතාගෙන ඇවිල්ලා මේ ට්‍රීවිල් එක ඇවිත් තියෙන්නේ ගෙදර එනකොට. ට්‍රීවිල් එකත් වත්තර දාන්න නැතුව පාරෙම බැහැලා ගෙදර ඇවිල්ලා දොරට තට්ටු කරලා. ඉතින් එයා හිතේ අපි නිදි කියලානේ. දොරට තට්ටු කරා කිසිම සද්දයක් නැහැ. ඊට පස්සේ පිටිපස්සෙක ඇවිල්ලා පිටිපස්සෙන් තට්ටු කරලා ඒ සද්දයක් නැහැ. ඊට දෙතුන් සැරයක් දොරට ගහලා ඒත් ඉතින් එයා හිතලා මේ තරමට නිින්ද ගිහිල්ලාද මේ ඇහෙන්නේ නැද්ද කියලා. ඉතින් ওই විදිහට දොරට කීප සැරයක් ගැහුවට පස්සේ එයා අපේ බයික් එක දාන්න එළිය වෙනම කෑල්ලක් තියනවා. ඒක බැලුවාම ඔන්න අපේ බයික් එක නැහැ කියලා දැනගත්තා. එතකොට තමයි දන්නේ අපි ගෙදර නැහැ කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ පාන්දරනේ. ඉතින් එයා එළියට එලා පුට්ටුවක් තියාගෙන අපි එනකන් ඉතින් හිටියා ඉඳගෙන එළියට වෙලා. අපි කොහොමාරි උදේ නැගිටලා ඊට පස්සේ කෝල් කරපු ගමන් නැගිටලා මූණකට සෝදගෙන තේ ටිකක් බීලා ඉක්මනට ඉතින් අපි ගෙදර ගෙදර ඇවිල්ලා බලද්දි ඉන්නවා ඉතින්ලා පුටු ඉඳගෙන බෑග් ටික ළඟ තියාගෙන මදුරුව තලතල මාර සර්ප්‍රයිස් එකක් තමයි එයාට උනේ. ඉතින් එයාගේ වැඩ කොහොම තමයි. ඔයාලට පේනවද අපේ පැත්තට තියෙන මීදුම් ගතිය? මේ අපේ වෙල පිටිපස්ස සුදු පාටයි. බලන්න මේ පැත්තත් එහෙමයි. අහස කළු කරලා ඔය පේනවනේ නිකන් අර නෝරෙලියේ තියෙන මීදුම වගේ ලා සුදු පාටක් තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න ඉක්මනින් එන්න. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්. channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.